සැම්සුන්ලා මුලින්ම ගෙනාපු දේවල් පොඩ්ඩක් මතක් කරලා බලන්නකෝ. නවන ෆෝන්ස්, 100x zoom කැමරා, පෑනක් එක්කෙන ෆෝන්ස්. හැබැයි ඇපල්ලා අවුරුදු ගානක් තිස්සේ එකම ඩිසයින් එක ගහනවා. අලුත් දේවල් දෙන්නේ හරිම හිමීට. හැබැයි දන්නවද පුදුම හිතෙන කතාව? මුළු ලෝකෙම ස්මාර්ට්ෆෝන් මාකට් එකේ ලාභයෙන් 80%ක්ම අදටත් යන්නේ ඇපල් සමාගමේ සාක්කුවට. අලුත් දේවල් අඩුවෙන් දීලත් ඇපල් මෙච්චර සල්ලි කන්දක් හොයන්නේ කොහොමද? කවදා හරි හිතිලා තියෙනවද? අද මම කියන්නම් ඒ රහස. අපි හැමෝම ෆෝන් එකක් ගනිද්දි බලන්නේ ස්පෙක්ස්, RAM එක කීයද, කැමරාව මෙගාපික්සල් කීයද කියලා. හැබැයි ඇපල් සමාගම සෙල්ලම් කරන්නේ ඒ පිට්ටනිය නෙවෙයි. එයාලගේ ගේම් එක ඊට වඩා ගොඩක් වෙනස්. අලුත් දේවල් හොයාගෙන යන එක නෙවෙයි එයාලගේ පරමාර්ථය. මිනිස්සුන්ගේ මනස එක්ක සෙල්ලම් කරන එක. මේකට ප්‍රධාන හේතු 5ක් තියෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාටත් තේරෙයි Apple කියන්නේ නිකම් ෆෝන් හදන කම්පැනියක් නෙවෙයි, ලෝකේ ඉන්න දක්ෂම ව්‍යාපාරිකයෝ ටිකක් කියලා. පළවෙනි හේතුව තමයි Apple ඉකෝසිස්ටම් එක. මේක හරියට සුඛෝපභෝගී හිර ගෙදරක් වගේ. ඇතුළට ගියාම එළියට එන්න හිතෙන්නේ නැහැ. හිතන්න, ඔයා මුලින්ම iPhone එකක් ගන්නවා. ඊට පස්සේ සින්දු අහන්න එයාපොඩ්ස් එකක් ගන්නවා. ඊළඟට අතට Apple Watch එකක් බඳිනවා. මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන විදිය හරිම මැජික් වගේ. උදාහරණයක් විදිහට ඔයාගේ iPhone එකේ තියෙන ෆොටෝ එකක් කිසිම කේබල් එකක් නැතුව තප්පරෙන් MacBook එකට AirDrop කරන්න පුළුවන්. ෆෝන් එකෙන් කොපි කරන වචනයක් ලැප් එකෙන් පේස්ට් කරන්න පුළුවන්. ඔයාට කවදා හරි Samsung ෆෝන් එකකට මාරු වෙන්න හිතුනොත් අර ඔයා ගත්තු Apple Watch එකයි AirPods එකයි Android වලට හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයාට සිද්ධ වෙනවා ආයෙත් අලුත් iPhone එකක්ම ගන්න. මේක තමයි ව්‍යාපාරික ලෝකේ කියන්නේ කස්ටමර් ලොක්-ඉන් කියලා. Apple මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. දෙවෙනි හේතුව, Appleලා කවදාවත් අලුත් දේවල් කරන්න කලබල වෙන්නේ නැහැ. Samsungලා හැමතිස්සෙම බලන්න අපි තමයි ලෝකේ පළවෙනියටම මේක ගෙනාවේ කියලා පෙන්වන්න කැමතියි. wireless charging, water resistance, face unlock, 120Hz display, මේ හැමදේම මුලින්ම ගෙනාවේ Android වලින්. හැබැයි Apple කරන්නේ මොකක්ද? එයාලා පැත්තකට වෙලා බලන් ඉන්නවා. අර අලුත් තාක්ෂණයේ තියෙන ලෙඩ ඔක්කොම අනිත් අය විසඳ ගන්නකම් ඉඳලා අවුරුදු 2-3කට පස්සේ ඒක එයාලගේ ෆෝන් එකට දානවා. කිසිම ලෙඩක් නැති perfect feature එකක් විදිහට. මිනිස්සුන්ට ඕනේ තාක්ෂණික පරීක්ෂණාගාරයක මීයන් වෙන්න නෙවෙයි. ගෙවන ගානට කිසිම හිරවීමක් ලෙඩක් නැතුව ස්මූත් එකට වැඩ කරන ෆෝන් එකක්. Apple ලගේ it just works කියන න්‍යාය නිසා අලුත් දේවල් නැතත් මිනිස්සු Apple වලටම ඇලිලා ඉන්නවා. තුන්වෙනි කාරණය ලංකාවේ අපිට ගොඩක්ම අදාළයි. ඒ තමයි ස්ටේටස් සිම්බල් එක. අපි ඇත්තම කතා කරමු. ගොඩක් අය iPhone එකක් ගන්නේ ඒකේ තියෙන බයෝනික් චිප් එකේ වේගය බලලා නෙවෙයි නේද? කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් අර හැපුණු Apple ගෙඩිය පේන්න සෙල්ෆියක් ගහන්න තියෙන ආසාවට. Samsungලා රුපියල් 30000ටත් ෆෝන් ගහනවා. ලක්ෂ 4ටත් ෆෝන් ගහනවා. ඒ නිසා Samsung කියන්නේ ඕනම කෙනෙක්ගේ අතේ තියෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක්. හැබැයි Appleලා කවදාවත් ලාභ ෆෝන් ගහන්නේ නැහැ. යාළගේ පරණ ෆෝන් එකක් වුණත් සමාජයේ පිළිගැනීමක් තියෙනවා. Apple කියන්නේ හරියට Rolex ඔරලෝසුවක් වගේ. එහෙමත් නැත්නම් BMW කාර් එකක් වගේ ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අලුත් දේවල් තිබ්බත් නැතත් ඒ බ්‍රෑන්ඩ් එකේ නමට මිනිස්සු සල්ලි ගෙවන්න ලෑස්ති. හතරවෙනි රහස තමයි හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් දෙකම එකම තැනකින් පාලනය කිරීම. Samsungලා ෆෝන් එකේ කෑලි හැදුවට ඇතුලේ දුවන Android OS එක හදන්නේ Googleලා. මේක හරියට වෙන කෙනෙක් මහපු ඇඳුමක් අපි අඳිනවා වගේ වැඩක්. කොහේ හරි පොඩි අවුලක් තියෙනවා. හැබැයි Apple එහෙම නැහැ. එයාලගේ ෆෝන් එකේ කෑලි හදන්නෙත් එයාලමයි. ඒක ඇතුලේ දුවන iOS එක හදන්නෙත් එයාලමයි. මේක හරියට තමන්ගේ ඇඟටම මැනලා මහපු සූට් එකක් වගේ. මේ නිසා තමයි Android ෆෝන් වල 5000 mAh ලොකු බැටරියක් 12GB RAM එකක් දාලා කරන දේ Apple 3000 mAh බැටරියකින් සහ 6GB RAM එකකින් කිසිම අවුලක් නැතුව කරන්නේ. කෑලි වලට යන වියදම අඩුයි. හැබැයි මාකට් එකේ විකුණන්නේ ලොකුම ගානට. ඉතින් ලාභය කොහොම ඇද්ද කියලා හිතා ගන්නකෝ. පස්වෙනි කාරණේ තමයි second hand මාකට් එක. ඔයාද ලක්ෂ 3ක් දීලා අලුත්ම Samsung flagship ෆෝන් එකක් ගන්නවා. අවුරුදු 2කින් ඒක විකුණන්න ගියොත් කීයක් හම්බෙයිද?
උපරිම ලක්ෂයක්. නැත්තම් ඒකත් නෑ. හැබැයි ඔයා ලක්ෂ 3ක් දීලා iPhone එකක් ගත්තොත් අවුරුදු 2කට පස්සෙත් ඔයාට ඒක ලක්ෂ 2කට හරි දෙන්න පුළුවන්. ලංකාව විතරක් නෙවෙයි. ලෝකෙ පුරාම iPhone වල රීසේල් වැලියු එක හරිම වැඩි. මේ නිසා පාරිභෝගිකයා දන්නවා iPhone එකක් ගන්න එක අපරාධයක් නෙවෙයි. ඒක හරියට ආයෝජනයක් වගේ කියලා. මේ විශ්වාසය නිසාම මිනිස්සු ලොකු ගාණක් දීලා හරි Apple ගන්න පෙළඹෙනවා. ඔයා හිතනවා නම් Appleලා සල්ලි හොයන්නේ ෆෝන් විකුණලා විතරයි කියලා. ඔයාට වැරදිලා. එයාලගේ ලොකුම ආදායම් මාර්ගයක් තමයි සර්විසස්. එහෙමත් නැත්නම් සේවාවන්. ෆෝන් එක ගත්තට පස්සේ ඔයාට සිද්ධ වෙනවා iCloud storage ගන්න මාසිකව ගෙවන්න. Apple Music අහන්න ගෙවන්න. App Store එකෙන් ගන්න හැම app එකකින්ම 130ක කොමිස් එකක් Apple ගන්නවා. මේවා නිකන් software නිසා මේවායින් ලැබෙන ආදායමෙන් 80%ක්ම ශුද්ධ ලාභය. Samsungලට මේ වගේ ස්ථාවර සර්විස් ආදායමක් නැහැ. ඒකයි Apple හැමදාම දිනන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති Apple කියන්නේ නිකම්ම තාක්ෂණික සමාගමක් නෙවෙයි. මිනිස්සුන්ගේ හැඟීම් සහ අවශ්‍යතා හරියටම අඳුරගත්ත දැවැන්ත ව්‍යාපාරයක් කියලා. අලුත්ම දේවල් මුලින්ම නොදුන්නත් දෙන දේ ප්‍රීමියම් විදිහට දෙන නිසා තමයි එයාලා මේ තරම් ලාභ ලබන්නේ. දැන් මට ඔයාලගෙන් දැනගන්න ඕනේ මේකයි. ඔයා ෆෝන් එකක් ගනිද්දි වැඩියෙන්ම කැමති අලුත්ම තාක්ෂණය පාවිච්චි කරන්නද? එහෙමත් නැත්නම් තියෙන තාක්ෂණය කිසිම හිරවීමක් නැතුව ලස්සනට පාවිච්චි කරන්නද? ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලන්නේ iPhone එකකින්ද Android එකකින්ද පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. මේ වගේ තවත් පට්ටම වීඩියෝ බලන්න අපේ පේජ් එක ෆලෝ කරන්න අමතක කරන්නත් එපා. හමුවෙමු ඊළඟ වීඩියෝ එකේ.